එතන අපි පටන් ගමු පළවෙනි වැඩේ පළවෙනි දවසේ. අපි අද සාකච්ඡා කරන්නේ පළවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ for loop එකක් for loop එක හැසිරීම දන්නේ නැති කෙනෙකුට ඒක ආවරණය කරගන්න පුළුවන්. for loop එකක් ඇතුලේ for loop එකක් හේදීම. එහෙනම් අපි කියනවා මේකට nested for loop එකක් කියලා. right. එහෙනම් මොකද්ද පුනර්කරණය සඳහා අපි භාවිතා කරනවා for loop එක කියන එක. මෙන්න මේක. මොකද්ද? දැන් for loop එක මෙන්න මේ වගේ සරල for loop එකක් ගත්තොත් for අපි හිතමු I කියන variable එක in range. එතකොට මේකේ අදහස තමයි I කියන variable එක මෙතන අපිට range එක දෙන්න ඕනේ. අපි හිතමු 5 කියලා ගත්තොත් මේකේ I මේකේ බිඳුවේ සිට 5 දක්වා ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අදහස ඇත්තටම මෙයාගේ පටන් ගන්න වැලියු එක දීලා නැහැ මෙතන. පටන් ගන්න වැලියු එක නෙමෙයි තියෙන්නේ end value එක. ඒ කියන්නේ මේකේ 1 2 3 4 5 කියන අගය 5 කියන අගයෙන් තමයි නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ 5 කියන අගය දැක්ක ගමන් නතර කරන්න ඕනේ. මෙයා ක්‍රියාත්මක වෙන්න ඕනේ 0 1 2 3 4 කියන අවස්ථාවන් ටික කියන එක. right. ඒ කියන්නේ මෙතන බැරි වෙලාවත් මේක ඇතුලේ for loop එක ඇතුලේ print එකක් දාලා I කියලා තිබ්බනම් මෙතන මේකේ වෙන වැඩේ තමයි මේකට I කියන variable එකට අපිට ගන්න පුළුවන් 0 සිට 4 දක්වා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව මේක ඇතුලේ රන් වෙනකොට I සමානයි 0. එහෙනම් මුලින්ම 0 print වෙනවා. ඊළඟ අවස්ථාවේ මෙයා එනකොට 1 print වෙනවා. ඊළඟ අවස්ථාවේ මෙයා එනකොට 2 print වෙනවා. 3 print වෙනවා. 4 print වෙනවා. 5 කියලා කියන්නේ යව නතර වෙන්න ඕනේ දැන්. 4 ගියාට පස්සේ යා නතර වෙනවා. right. ඕක තමයි for loop එක මූලික ස්ට්‍රක්චර් එක වෙන්නේ. එතකොට මේකේ දැනගන්න ඕනි කාරණේ තමයි දැන් මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම. අපි දන්නවා මේක පටන් ගත්තේ බිඳුවෙන් start value එක දීලා නැත්නම් අපි මෙන්න මේ විදිහට 10 කියලා තිබ්බනම් 1 සිට 10 දක්වා. ඒ කියන්නේ 1 පටන් ගන්නවා 2 3 4 5 6 7 8 නමුත් 10 කියන එකදී 9 ගාවට ඇවිල්ලා 10 දැක්ක ගමන් මේක නතර වෙනවා. එහෙනම් මේකේ මෙහෙම ක්‍රියාත්මක වුණා නම් print වෙනවා 1 සිට 10 දක්වා කියලා කියන්නේ 9න් නතර වෙන්න ඕනේ. 1 සිට 1 2 3 4 5 6 7 8 9න් ඇවිල්ලා මේක නතර වෙන්න ඕනේ. right. ඔන්න ඔය ටික තමයි. ඊට පස්සේ තවත් මේකේ විශේෂ මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ මතක් කරන්න තියෙන දේ තමයි මේකේ අපි මෙහෙම ගත්තොත් right. අපි ගමු 2 සිට 10 දක්වා මෙන්න මේකෙන් කියනවා 2න් 2ට යන්න. මේ තියෙන start value එක, මේ තියෙන end value එක, මේ තියෙන step එක කීයෙන් කීයටද යන්න ඕනි කියලා. මේක කිව්වොත් එහෙම වෙනවා. මේක වෙන්න ඕනි පළවෙනි අවස්ථාවේ මෙයා යනකොට print වෙන්න ඕනි 2. ඊළඟ අවස්ථාව 2 සිට 10 දක්වන්නේ 4 6 8 ඊළඟට 10 print වෙන්න ගියාට 10 දක්වානේ. 10 ගන්නෙ නෑ. end value එක අපි ගන්නෑ. start value එකෙන් පටන් ගන්නවා කිසිම ගැටලුවක් නැහැ. නෝ ඔක තමයි for loop එක ඇතුලේ තියෙන කතන්දරේ. ඔය කතන්දරේ හරියට තේරෙනවා නම් අපි බලමු ගොඩක් අය ලංකාවේ ගොඩක් අය ඔක පටලගෙන තියෙන අපි for loop එකක් ඇතුලේ for loop එකක් යදනකොට කොහොමද මේක වෙන්නේ කියලා. ඒකෙදී ළමයාට වැඩේ ඒ කියන්නේ concept එක තේරුණාට ගැටලුව විසඳ ගන්න සමහර අවස්ථාවලදී අමාරු අවස්ථාවක් තියෙන. අමාරු ගැටලුවක් කොහොමද සරලව විසඳගන්නේ කියලා අපි පොඩි try එකක් දීලා බලමු විසඳ ගන්න. එහෙනම් මම ඔන්න මේ වැඩේ තේරෙනවා නම් for loop එකක් ඇතුලේ for loop එකක් ලියන්න යන්න. සරල ගැටලුවකින් පටන් ගමු. මේක ලොකු ගැටලුවක් අපි හදමු. for එකේ මම දා ගන්නවා I කියලා in range මෙන්න මේකේ අපි ගමුකෝ මෙහෙම එකක්. අපි මෙතන දෙමු 5 කියලා. ඒකේ අදහස I ගන්න ඕනි 1 සිට 4 දක්වා. ඒක ඇතුළත් for loop එකක් දාන්න බලන්න. අපි දාමු n කියන value එක in range. අපි ඒක දෙමු පටන් ගන්නවා ගියා 1 සිට අපි දෙමු 4 දක්වා. එතකොට මෙයා යන්න ඕනේ 1 ඉඳලා 3 දක්වා 4 කිව්වා. මෙයා බිඳුවේ පටන් ගන්න. පටන් ගන්නවා කියන්නේ නැත්නම් එක ඉලක්කමක් තිබ්බොත් බිඳුවේ. right. ඊට පස්සේ අපි මෙයාගේ print කරමුකෝ මෙහෙම වැඩක්. print කරමු මොකද්ද? print කරමු මෙතනින් එන I අගේ මෙතනින් එන n අගේ. right. n අගේයි දෙක. right. දැන් මෙයාව කොහොමද අපි බලමු විසඳගන්නේ?
මෙයා විසඳ ගද්දී අපි හරියට කෝඩ් එක රීඩ් කරලා කොහොමද අපි මේකට කටු වැඩක් කරන්න කියලා අපි බලමු. right. එහෙනම් ඔයාලා මේකෙදි කටු වැඩක් කරගන්න ඕනි මෙන්න මෙහෙම. මේ බලන්න මේකෙදි i සඳහා ගන්න පුළුවන් අගයන් ටික අපි මෙතනින් ලියාගමු. කොහොමද? බිඳුව වෙන්න පුළුවන් 1 2 3 හැබැයි 5 වෙන්න බෑ. මෙතන ආය පටන් ගන්න ඕනේ 1 2 3 කියන අගයන් එන්න ඕනේ. right. දැන් බලමු අපි මේක එන්න පුළුවන් අගයන් ටික. පොතේ වෝලූප් එක ඇතුලේ පුනර්කරණයක් ඇතුලේ පුනර්කරණයක් කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. මේ පුනර්කරණය මෙහෙම ක්‍රියාත්මක වෙනකොට ඒක අතරමැදට තව පුනර්කරණයක් කියනවනේ. දැන් මේ කොටස නොතිබ්බා නම් මෙයාව මෙහෙම ක්‍රියාත්මක වෙනවා. මේක හරියට මේකේ ඇත්තම කතාව කියනවා නම් පළවෙනි පුනර්කරණය ඇතුලේ තව පුනර්කරණයක් දාලා තියෙනවා. එයාව අතරමැදින් ක්‍රියාත්මක වෙනවා මේක ඇතුලේ. ඉන්නේ මේ වගේ එකක්. මේ ප්‍රධාන පුනර්කරණය ඇතුලේ අතුරු පුනර්කරණයක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. එහෙනම් මේකෙදි ඔයාලට තේරෙන්න ඕනි මේ නම් මොකද කරන්නේ මේ හැම වතාවකදීම ප්‍රධාන පුනර්කරණය වෙන හැම වතාවකදීම මෙයාවත් නැවත ක්‍රියාත්මක වෙනවා. එහෙනම් තේරුම් ගන්න බිඳුව අවස්ථාවේ ඇතුළට ආපුවාම 1 2 3 කියන අවස්ථා තුනම මේකේ ක්‍රියාත්මක. බිඳුවේදී i බිඳුවේදී ඇවිල්ලා n වල 1 2 3 කියන අවස්ථා තුනම මේකේ ක්‍රියාත්මක වෙලා තමයි ඊළඟට i 1 බවට පත් වෙන්නේ. i 1 මේ අවස්ථා තුනම පුනර්කරණය. i 2 මේ අවස්ථා තුන. i 3 වෙනවා. i 4 වෙනවා. එහෙනම් මේකේ බලමු අපි නියම ප්‍රතිදානය කොහොමද අපි හදාගන්නේ කියලා. right. එහෙනම් අපි output එක ලියමු ওই පැත්තකින්. දැන් අපි බලමුකෝ මේකේ අපි මෙහෙම කටු වැඩ කොලයක මෙන්න මේ වගේ පොඩි එකක් හදාගමු. මොකද්ද කරන්නේ? මේකේ පුනර්කරණය වෙන අගයන් දෙක තියෙන i සහ n. මේක අපි කටු කොලයක කොහොමද ලියාගමු. ලියාගෙන ඉවරලා දැන් අපි බලමු පටන් ගන්නකොටම i කීයද? අපි ඒක දාගමු. නේද? පටන් ගන්නකොටම i කීයද? ඒක අපි මේකේ සටහන් කරගමු. පටන් ගන්නකොටම i බිඳුවයි. right. පටන් ගන්නකොටම i බිඳුවයි. එහෙනම් බලන්න i බිඳුවයි. n හරි i බිඳුවේදී අතුලට එනවා. හරි. පළවෙනි වතාවේ ආවා. n කීයද? 1යි. right. එහෙනම් print end ඕනේ. ඒක මම ප්‍රතිදානය මෙතන ලියනවා. right. ප්‍රතිදානය මම මෙතන ලියනවා. මොකද්ද කරන්නේ? ඔන්න ආවා i බිඳුවයි n එකයි. එහෙනම් මෙතන print කරන්න කියලා තියෙන i n කියන එකයි print කරන්න. එහෙනම් i වල තිබ්බාගේ බිඳුවයි මොකද කරන්නේ? n වලගේ එකයි. right. ඔන්න print කරා. මෙයාගෙන් පස්සේ මේ දෙන්න ඔහම print වෙනවා. ඊට පස්සේ බලමු මොකක්ද වෙන්නේ කියලා. right. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙහෙම ඇවිල්ලා මේ බලන්න. මේක ඇතුළට ආව ප්‍රධාන පුනර්කරණේ එක අවස්ථාවක ක්‍රියාත්මක වුණා කියන්නේ ඊළඟට ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙක අවස්ථාව කාගේද n ගේ. එහෙනම් ඔන්න n දෙක වෙනවා. n දෙක වෙනවා කියන්නේ තාම i වලගේ බිඳුවයි n වලගේ දෙකයි. right. ඊළඟ අවස්ථාව වෙනවා තාම i වලගේ බිඳුවයි එයාව බිඳුව print වෙලා 3 print වෙනවා. right. මේ බලන්න ඊළඟට i වලගේ 3. මෙන්න මේක කටු වැඩ කොලේ කරන වැඩේ මම මේ ලිව්වේ කටු වැඩ කොලේ. right. මේක ප්‍රතිදානය. right. එහෙනම් ඔන්න බිඳුව අවස්ථාවේ 1 2 3 කියලා ගියා. ඊළඟට මොකද කරන්නේ? මෙයා ක්‍රියාත්මක වෙලා ඉවරයි. දැන් එනවා එක ගාවට i 1යි. i 1ේදී ඔන්න ඇතුළට ඇවිල්ලා n එක අවස්ථාව ක්‍රියාත්මක කරනවා. එහෙනම් i 1ේදී ඇතුළට ආවා n එකයි. එහෙනම් i 1යි n එකයි වෙනවා. හරි දැන් වැඩේ පැහැදිලි. ඊළඟට දෙක ක්‍රියාත්මක වෙනවා මේක ඇතුළේ ඇවිල්ලා. තාම i 1යි n 2යි. ඊළඟට i 1මයි n 3යි එනවා. right. එහෙනම් ඔන්න මම පැහැදිලි කරගත්තා වැඩේ. right. එහෙනම් ඔයාලට පැහැදිලි වෙයි මේක මොකද කරන්නේ? බිඳුවේදී 1 2 3 එනවා. එකේදී 1 2 3 එනවා. දෙකේදී 1 2 3 එනවා. එහෙනම් අවසාන ප්‍රතිදානය දක්වා 4 1 2 3 දක්වා මේක එනවා. එහෙනම් මොකද්ද කරන්නේ? මම මේකේ දෙකේදී එනවා 1 2 3. right. එහෙනම් ඉත මදි නිසා මම මේක මෙතෙන් ඇවිල්ලා ලියන්න. 3 එනවා 1 2 3 ඊට පස්සේ 4 1 2 3 කියලා ඇවිල්ලා output එක වෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. කඩවැඩ කොලෙත් ඔයාලට මම මෙතනින් එහාට අර ගියේ නෑ. මොකද ගන්නේ එකේදීත් මෙහෙම එනවා. ඊට පස්සේ දෙකේදී 1 2 3 එනවා. තුනේදී 1 2 3 එනවා. ඊපස්සේ හතරේදී 1 2 3 එනවා. ඔන්න ඔය ටික තමයි පුනර්කරණයට ලක් වෙන්නේ. right.
එහෙනම් ඔන්න බලා ගන්න පුනර්කරණයේ සිද්ධිය ඕක තමයි. මේක තේරුම් ගත්තා. නැත්නම් මේක මහ ලොකු ගාණක් නෙවෙයි. ටිකක් මේකේ තව මීට වඩා සංකීර්ණ වෙන ගැටලු දෙකක් අපි විසඳගමු. මොකද කරන්නේ මේකේ මේ එක අගයකින් ඇතුළට ආවහම මේ අගයන් ටික ඔක්කොම ධාවනය වෙලා තමයි මෙයාගේ ඊළඟ අගයට එන්නේ. ප්‍රධාන පුනර්කරණයේ ඊළඟ අගයට එන්නේ මේක එක පටන් ගත්ත අගයෙන් බිඳුවෙන් ආවනම් මොකද කරන්නේ මේ අතුරු පුනර්කරණය මොකද කරන්නේ මෙයාගෙන් ආපු අගේ මෙයාගේ වෙන්න පුළුවන් සියලු අගයන් ධාවනය වෙලා ඉවර තමයි ඊළඟ අගයට යන්නේ. right. පැහැදිලි කරගන්න වීඩියෝ එකක් බැවින් නේද? ඔයාලට පුළුවන් අතර කරලා මේ දේවල් පැහැදිලි කරගන්න නේ පෝස්ට් කරන්න පාස්පෝර්ට් කරන්න ඔයාලට ගැලපෙන විදිහට මේ දේවල් කරගෙන බලන්න. මම බෝඩ් එකම කරනවා. right. හොඳ ගානකට අපි යම් for loop එකක් ඇතුලේ for loop එකක් පවතින. විභාග ගණන් වල නිතර යෙදෙන ළමයි අමාරුයි කියලා අතාරින කොටසක් තමයි nested for loop කියලා කියන්නේ. right. දැන් එහෙනම් මේකේ මම for loop එකක් ලියනවා මෙන්න මෙහෙම. for I in range මොකද්ද? අපි මේකේ මෙයාව පුනර්කරණය වෙන්න කියලා දෙමු. කීයේ ඉඳලා කීය වෙනකන්ද? right. ඔන්න බලමු. මෙයාව අපි පුනර්කරණය වෙන්න දෙමු. for I in range right. අපි දාමුකෝ මේකට දාමුකෝ 5 දක්වාම දාමු කමක් නෑ උලක් නෑ 5 දක්වා. තව for loop එකක් ලියමු j කියලා ගමු. තව j දාමු. j in මෙතන in කියන වචනේ එනවා. in range මම එකේ දාන්න 1 කියලා ඉස්සලා වගේ. right. එහෙනම් මම මේකේ දානවා 1 ඉඳලා ඉස්සලා වගේම මම මේක දාන්න 1 ඉඳලා 4 දක්වා. right. ඔන්න මම දැම්මා. දැන් මේක ඇතුළේ ඊළඟට මම ලියනවා මෙහෙම. t කියලා වේරියබල් එකක් ගන්න. t ට මෙතන දානවා මම එකතු කරන්න i ධන j කියලා. මොකද්ද මේ t? ටෝටල් එකක් වගේ සම් කියලා ගමුද? හරි එකතුවක්. සම් සම් කියලා. හැබැයි එන සම් එකට අපි මුලින්ම අගයක් දෙමු. මුළු එකතුවක් බිඳුව කියලා දීලා තියෙනවා. right? සම් එක බිඳුවයි. right. ඔන්න පටන් ගත්තීම බිඳුවයි. දැන් මේක බලමු එහෙනම් අවසානයේදී මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ මේ ලෙවල් එකෙන් මම ලියනවා print කරන්න. මේ සියල්ල ධාවනය වුණා ඉවරට සම් එකේ අගය print කරලා පෙන්නන්න කියලා කියනවා. right. බලමු අපි මේකේ ඒ කෝඩ් එකේ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. මේ කෝඩ් එක ධාවනය කරලා බලමු. හරි. ඔන්න බලන්න. පටන් ගද්දිම ඔයා ලියා ගන්න මෙයා යන්න පුළුවන් අගයක්. බිඳුවේ සිට 1 2 3 4. මෙයාගේ 1 2 3 කියන අගයයි. right. එහෙනම් දැන් කටුකොලයක ඔයා ලියා ගන්න ඕනි. මොකද කරන්නේ? I තියෙනවා T තියෙනවා සහ තව මොනවද තියෙන්නේ? J තියෙනවා. right. එහෙනම් ඔන්න මම කටුකොලේ ලියා ගන්නවා මෙන්න මේ පුනර්කරණය වෙන අගයන් වල සංකේත ටික. මොකක්ද තියෙන්නේ? පටන් ගද්දිම සම් එක තියෙනවා. right. කටුකොලේ ලියන්නේ මේ මෙතන සම් එක තියෙනවා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? I තියෙනවා. T නෑනේ මම T කියලා කියුණා. ඊට පස්සේ J එක තියෙනවා. right. මේවට එන්න පුළුවන් අගයන් ටික අපි ඔයල් දානවා. එහෙනම් බලන්න පටන් ගද්දිම මොකද්ද වෙන්නේ? right. පටන් ගද්දිම I බිඳුව වෙනවා. right. එහෙනම් I බිඳුව. සම් එක තියෙනවා බිඳුව. right. J එක කීයද? J එකේ 1 නේ. right. එහෙනම් J එකේ 1. right. ඔන්න ඔය ටික තියෙනවා. right. දැන් බලමු අපි මේක සුළු කිරීමක් කරන්න. I බිඳුවෙන් ඇවිල්ලා J 1 වෙලා ඇතුළට යනවා. right. එහෙනම් සම් එක තාම කීයද? බිඳුවයි. සම් එකට පවතින සම් එකට මේ කොටස එකතු කරලා අලුත් සම් එක හදාගන්න. එහෙනම් මෙහා බිඳුවයි I කීයද? I බිඳුවයි. J කීයද? 1යි. එහෙනම් බිඳුවට එකක් එකතු කරාම උත්තරේ 1යි. එයාට මේ බිඳුව එකතු කරපුවාම අලුත් සම් එක එනවා 1යි කියලා. right. අන්න. ඔන්න ඔය පුනර්කරණය වෙනස් වෙන අගයන් ටික අපි ඔන් කඩුකොලේ ලියාගමු. අවසානයේ මේ ප්‍රතිදානයේ තියෙන ඒස කලබල වෙන්න ඕනේ. right. ඊට පස්සේ දැන් මේකෙන් බිඳුවේදී 1 ආවා. ඊළඟට 2 යන්න ඕනේ. ඒ කියන්නේ j වලගේ 2 බවට පත් වෙන්න ඕනේ. right. එහෙනම් j වලගේ 2. right. එහෙනම් j වලගේ 2 වෙලා එනකොට දැන් බලමු අන්තිමේටම සම් තියෙන කී අන්තිමේටම තියෙන එක නෙමෙයි මෙතන කියන්නේ. I තාම බිඳුව. j කියන 2යි. මේ දෙක එකතු කරන්න 2යි. ඒ දෙකට මෙයා එකතු කරපුවාම 3යි. එහෙනම් සම්මලගේ 3යි ඔන්න ඔහොම.
ඊළඟට යනවා කීයටද? j වලගේ 3 දක්වා. right. දැන් මොකද කරන්නේ? සම් කීයද? අන්තිමේට 3යි. right. ඊට පස්සේ i කීයද? බිංදුවයි. j කීයද? 3යි. එහෙනම් මේ දෙක එකතු වුණාම 3යි 3යි 6ක් එනවා. එහෙනම් මෙන්න මෙයාගේ අගේ 6 බවට පත් වෙනවා. right. එහෙනම් ඔන්න ඔය එන්න අගයන් ටික ලියාන යන්න තියෙනවා. right. දැන් යනවා මෙහෙම. දැන් මෙයාගේ මේ බිඳුවේදී අවස්ථා තුනම ක්‍රියාත්මක වුණා. දැන් එකේදී අවස්ථා තුනම ක්‍රියාත්මක වෙන්නේ. right. එහෙනම් එකේදීත් මෙයාව ක්‍රියාත්මක වෙන්න ඕනනේ 1 2 3 කියන එක. right. එහෙනම් එකේදී එනවා. එහෙනම් ඔන්න i 1 වුණා. right. i 1 වුණාම දැන් i j 1 වෙන්නේ යන්නේ. මේ බලන්න. i j 1 වෙනවා. එහෙනම් මෙයාව නැවත ක්‍රියාත්මක වෙනවා. right. එහෙනම් i 1ේදී ඔක ක්‍රියාත්මක වුණා. ඔන්න j 1ේදී ක්‍රියාත්මක වෙන්නේ යන්නේ. right. දැන් මොකද කරන්නේ? තාම අන්තිමේට සම්වලගේ 6යි. ඊට පස්සේ i වලගේ 1යි. j වලගේ මේ අන්තිමේට තියෙන අගය ලියා ගන්න. හැම එකම ලියා ගන්න. ඔයාලා තේරෙන සිංහලෙන් ලියනවා නම් පුතා මෙන්න මම මෙහෙම දාන්නම් ඕන්න. මොකද කරන්නේ? මෙයාගේ අගයන් ටික මේ බලන්න. i බිඳුවේදී මේ ටික ආවා. right. right. මේ පැත්ත ඕනේ නැහැ. සම් එක ඕනේ නැහැ. i බිඳුවේදී මේ ටික එනවා. මේ j වලදී i එකේදීත් i 2 2 3 එනවා. ඔය ටික නෙමෙයි දෙකේදීත් i 1 2 3 එනවා. ඔය ටික තමයි එන්නේ. right. දැන් මම ඕක ලියන්නේ නැතුව මේක පැහැදිලි කරන්නම්. right. ඔන්න i 1 වෙලා එනකොට j වලගේ කීයද? j වලගේත් 1 වෙනවා. right. බලමුකෝ. මෙයත් 1යි නම් 1යි 1යි 2යි. එතකොට 6ට 2ක් එකතු වුනහම සම් එක 8යි. right. එහෙනම් ඊළඟ අවස්ථාවේ ආයෙ එනවා j2 වෙලා. එතකොට බලමු j2ක් වුණාම i තාම 1යි j2යි මේ දෙක එකතු වුණාම 3යි i සම් වලගේ 8යි. එහෙනම් මේ තුනේ එකතුව 9යි 11ක් වෙනවා. right. ඊළඟට මොකද කරන්නේ? ආයෙ මෙයාව 3 වෙලා එනවා. එහෙනම් මෙයා 3යි බලන්න. එයා 3 වෙලා එනකොට මෙයාගේ අන්තිම අගේ 11යි i වල අගේ තාම 1යි j වල අගේ ඇවිල්ලා 3යි. එහෙනම් මේ දෙන්න එකතු වුණාම 4යි 11ට 4ක් එකතු වුණාම 15යි. right. ඔන්න එහෙනම් i 1 වෙන අවස්ථාවේ වෙන්න පුළුවන් අගයන් ටික වුණා. right. ඔයාලට තියෙන කුරුඩු ගාලා ගාන හදාගන්න විතරයි තියෙන්නේ. ඒ අගයන් ටික සටහන් කරලා. එහෙනම් දැන් මම සූදානම් වෙන්නේ i වල 2 කියන අගේ වෙන්න පුළුවන් දේ ධාවනය කරන්න. right. එහෙනම් ඔන්න බලන්න මේකත් එක්ක i වල 2 කියන අගේ වෙන්න පුළුවන් දේ මම කරන්න යන්නේ. right. මොකද වෙන්නේ? right. දැන් බලමු එහෙනම් i 2 කියන එක මේකේ වෙන්නේ යන්නේ. හරිද? i 2. right. බලමු i 2 මොකද්ද වෙන්නේ කියලා. සම් එකට එන්න උනේම දාගෙන යන්න. යා i එකේදීත් වෙනවා j එකේදීත් වෙනවා. ඒ නිසා මොම කරන්නේ යා. right. ඊට පස්සේ බලමු මොකද කරන්නේ? i 2 එනවා 2 දාගත්තා. ඊට පස්සේ මෙයාගෙත් 1 2 3 යන්න පුළුවන්. එහෙනම් i j 1 වෙන්නේ යන්නේ. එහෙනම් සම් එක 15යි අවසානයේ i එක 2යි j එක 1යි. එහෙනම් මේ දෙන්නගේ එකතුව 3යි 15ට 3ක් එකතු කරපුවාම 18යි. ඊළඟ අවස්ථාවේ මෙයා එනකොට මොකද කරන්නේ? j 2ක් වෙනවා. එහෙනම් තාම i ඇවිල්ලා 2යි j 2යි මේ දෙක එකතු වුණාම 4යි අන්තිමගේ 18යි මෙයා 22ක් බවට පත් වෙනවා. එහෙනම් ඊළඟ අවස්ථාවේ එනවා j 3 වෙලා. මෙයා තාම 2යි මෙයා 3යි 5ක් වෙනවා 22ට 5ක් එකතු වුණාම 27ක් වෙනවා. right. ඊළඟට මොකද්ද කරන්නේ? දැන් ඔයාලට පැහැදිලි. ඊළඟට මේකේ වෙන්නේ i 3 අවස්ථාවේ මෙයාව නැවත ක්‍රියාත්මක වෙන්න යනවා. right. i 3 මෙයා 1 2 3 යනවා. නා i 3 ඔන්න එනවා i 3 කරගත්තා. 3 1 මෙයා වෙනවා. 3යි නම් මෙයා 1යි නම් 3යි 1යි 4යි සම් එක 27යි. එකතු කරාම 31ක් එනවා. සුළු කිරීම වැරද්දක් නැතුව ඇති බලා ගන්න. මෙයා 31ක් බවට පත් වෙනවා. right. ඊට පස්සේ මොකද කරන්නේ? right. ඊළඟට මෙයාව 2 වෙලා එනවා. j 2 වෙන්න ඕනේ. එහෙනම් මෙයා කීයද තාම? 3යි. i 2යි. 3යි 2යි 5යි. සම් කීයද? 31යි. එහෙනම් 31ට 5ක් එකතු කරපුවාම 36යි. එහෙනම් ඊළඟට එනවා ඉක්මනින් අපි j 3 වෙනවා. j 3යි කියලා කියන්නේ බලන්න මොකක්ද වෙන්නේ? j 3යි කියලා කියන්නේ මොකද්ද? තාම i 3යි 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 6යි.
එහෙනම් මොකද කරන්නේ සම් එක? සම් එක ඇවිල්ලා තාම 26යි. 36යි 6යි 42ක් එනවා. right සුළු කිරීම වැරදුනත් මොකද කරන්නේ? වැඩේ දැන් තේරිලා තියෙනවා. හරි right. මොකද කරන්නේ? දැන් 4 දී බලන්න අවසාන අවස්ථා ටිකේදී අපි දන්නවා 4 දී මෙයා 4 1 2 3 කියන අගයන් ටික මෙයා යන්නේ. right. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? 4 කියන අවස්ථාවේ මෙයා 1 2 3 යනවා. 4 දී මෙයා 1 වුණාම බලමු. 4යි 1යි 5යි. කීයද? 42ට 5ක් එකතු කරාම 47යි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟට එනවා මෙයා 2 මෙයාව අන්තිමේට 47යි i තාම 4යි j තාම කීයද? j කීයද? j ඇවිල්ලා 2 වෙනවා ඊළඟට නේ. right j 2යි කියලා කියන්නේ කීයද? 4යි 2යි 6යි. 47ට 6ක් 53. දැන් අවසාන අවස්ථාව 4 3 කියන අවස්ථාව වෙන්න ඕනි. එතකොට මොකද කරන්නේ? 53යි ධන i ඇවිල්ලා 3යි නෑ sorry i ඇවිල්ලා 4යි 4ට 3ක් එකතු කරාම 7යි. එතකොට 53යි 7යි 60ක් එනවා. එහෙනම් බලන්න පහේදී යනවද? නෑ i යන්නේ නෑ. එහෙනම් අවසානයේටම මෙයාගේ සංඛ්‍යාගේ මේ ඔක්කොම ධාවනය වෙලා ඉවරයි. බිංදුවේදී 3 වතාවයි, එකේදී 3 වතාවයි, දෙකේදී 3 වතාවයි, තුනේදී 3 වතාවයි, හතරේදී 3 වතාවයි. පහ කියන අගේ තියෙනවා යන්න දෙන්නේ නැහැ. නතර කරනවා. මෙතනින් එයා එළියට එන්න ඕනේ. එහෙනම් මේ කෝඩ් එක ධාවනය වෙලා ඉවරයි. මෙන්න මෙතනින් අවසානයේටම සම්මලාගේ ප්‍රතිදානය කරන්න ඕනේ. සම්මලාගේ අපිට ආව 60ක්. එහෙනම් ප්‍රතිදානය 60යි. මෙන්න අවුට්පුට් එක. අවුට්පුට් එක සමානයි මොකද්ද 60යි. right ඔන්න කෝඩ් එක. right ඔන්න ලොකු කෝඩ් එකක් නේ. right ඔයිට වඩා අමාරු තැන් තියෙනවා. ඒ තැනුත් ඔයාලට මේක විසඳ ගන්න අමාරුවක් වෙන්නේ නැහැ. right එහෙනම් මම මේකත් එක්ක මේ වීඩියෝ එක අවසන් කරන්නේ ඊළඟ වීඩියෝ එකෙන් මම කියනවා මීට වඩා ටිකක් සංකීර්ණ ගැටලුවක්. ඒ සංකීර්ණ ගැටලු ඔය කියන්නේ for loop එකතු වෙලා if ඒවා එකතු වෙලානේ ඊට පස්සේ ඊට වඩා සංකීර්ණ ඒවාට එනවා. මේ වීඩියෝ එක අවසන් කරනවා මම බෝඩ් එකේ ගැටලුවක් ලියලා ඒ ගැටලුවෙන් ඊළඟ වීඩියෝ එක අපි පටන් ගමු. right එහෙනම් ලියාගෙන තනියම විසඳන්න බලන්න. මේ ගැටලුවට විසඳුම අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. right මෙන්න මෙහෙම තියෙනවා මොකද්ද t කියලා variable එකක් එයාගේ අගය 100යි. right ඊට පස්සේ අපි මේකට ගේනවා for loop එකක් i කියලා ගේනවා. එයාගේ range එක වෙනවා පටන් ගන්න 5න් ඉවර කරන්නේ 30න් 5න් 5ට යන්න කියන අදහසෙන්. ඊට පස්සේ තව for loop එකක් ඒක ඇතුලේ ගේනවා. අපි ඒකට දාමුකෝ a කියලා. a in range 1 සිට 4 දක්වා. right ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? මේක ඇතුලේ තව if එකකුත් ලියලා. මොකද්ද කරලා තියෙන්නේ? if එකේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. i ගුණ කිරීම a ගේ අගය මම මේ පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මෙහෙම මාක් එකක් තියෙනවා. එයාගේ මොකද්ද වෙන්නේ කියලා චුට්ටක් බලමු. ඊට පස්සේ මෙහෙම සමාන ලකුණු දාලා බිංදුවකුත් තියෙනවා. right ඊට පස්සේ මොකද කරන්නේ? මේ සමස්ත කේතය නේද? මේ සමස්ත කේතය මේක ඇතුළට ගියොත් මෙයාව print කරන්න කියලා මේ මෙහෙම වැඩක් කරන්න කියලා තියෙනවා. t වින i වැඩි කිරීම a කියලා. ඊට පස්සේ මේ සියල්ල ඉවරලා ගිහිල්ලා අවසානයේ print කරන්න කියලා තියෙනවා t කියලා. හරිද? එහෙනම් මේකේ උත්තරේ ගන්න try එකක් දෙන්න. හරි මම හිතනවා කෝඩ් එක හරි කිසි වැරද්දක් නැහැ කියලා. හරි ඔය විදිහට තියෙනවා. හරි